ඔයාගේ iPhone එකේ ෆොටෝස් වීඩියෝස් ඩිලිට් වුණොත් ඔයාට මොකද්ද කරන්න පුළුවන්? ඉතින් මේ වීඩියෝ එකේ නම් බැලුවොත් ඔයාට පුළුවන් රිකවර් කරන්න පුළුවන්ද බෑද කියන එක හරියටම අයිඩියා එකක් ගන්න. මොකද ඔයා හිතන තරම් මේක ලේසිත් නෑ. සමහරවිට මේකට හොඳ ඔප්ෂන්ස් තියෙන්නත් පුළුවන්. වීඩියෝ කියවන ගමන් බලන්න ඇත්තට මේක කරන්න පුළුවන්ද බෑද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මට ආවන් පස්සේ මම බැලුවා ඇත්තටම iPhone එක ෆොටෝස් වීඩියෝස් ඩිලිට් කරන් පස්සේ ඒ කියන්නේ recently deleted කියලා section එකට යනෝනේ. මෙන්න මෙතන දවස් 30ක් තියෙනවා. මේ දවස් 30 ඇතුළත ඔයා මේක මුකුත් කරේ නැත්නම් ඒක auto delete වෙනවා. හැබැයි ඔයාට එතනදී option එකක් තියෙනවා. ඒක නැවත recover කරන්නත් පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඔයා මේක recover කරේත් නැහැ. දවස් 30ක් ගියා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඉතින් මේක ඊට පස්සේ permanently delete වෙනවා. ඉතින් මේම permanently delete වුණාන් පස්සේ ඔයාට පුළුවන් මේ ෆොටෝස් ගන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේදී මට ගොඩාක් ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා. මොකද හේතුව මට අවශ්‍ය වෙච්ච වීඩියෝස් සහ ෆොටෝස් වගේ තිබ්බා ඩිලීට් වෙච්ච. මම ඒක නැවත රිකවර් කරන්න ගියන් පස්සේ මම ඔප්ෂන්ස් ගොඩක් බැලුවා. software solutions මේ එකක්වත් මට සක්සස් උනේ නෑ මේ වැඩේ කරද්දි. මොකද හේතුව iPhones ලගේ security setting ගත්තන් පස්සේ සෑහෙන හොඳ මට්ටමක තියෙනවා සහ ඒ වගේම මේ ඔප්ෂන්ස් ගොඩක් ඒවා ගොඩක්ම paid versions සහ ගොඩක් වෙලාවට $50 වැඩි cost එකක් යනවා මේ application වල registration එක ගන්න. සහ ඒ වගේම මේක ගත්ත පළියටම අපිට හරියටම recover කරන්න බෑ. මොකද සමහර free versions පවා තියෙනවා. ඒ වගේ recover කරන්න ඒ කියන්නේ අපිට scan කරන්න පුළුවන්. ඉතින් එහාට recover කරන්න යද්දි අනිවාර්යයෙන්ම register වෙන්න ඕනේ. නමුත් එතනදී scan කරද්දිවත් අපිට මේ delete වෙච්ච files පෙන්නන්නේ නැහැ. අපේ phone එකේම තියෙන files තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ මේ වෙද්දි තියෙන delete කරමු නැති හොඳ files තමයි පෙන්නන්නේ. සමහරවිට recently delete එකේ videos photos පෙන්නනවා. නමුත් delete කරපු permanently delete වෙච්ච ඒවා පෙන්නන්නේ නැහැ. ඉතින් බලමු තව මේ වගේ ප්‍රශ්න ආපහායට මේකට solution එකක් හම්බුණාද කියලා. ඉතින් මේ තියෙන්නේ ඔය වගේම මට වගේම ගොඩක් වෙච්ච ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ permanent delete වෙච්ච ඒවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හෙව්වන් පස්සේ මට ආපු තවත් මේ වගේම මට වගේ ප්‍රශ්න ආපු අයට එයාලගේ ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ගන්න පුළුවන් වුණාද බෑද කියන එක ගැන. ඉතින් මේ ආටිකල් එකේ link එක මම අනිවාර්යෙන් description එකේ දාලා තියන්නම්. ඉතින් මේ ගොඩක් අයට හරියට solution එකක් හම්බෙලා නැහැ. ගොඩක් අය කියනවා third party applications පාවිච්චි කරා. නමුත් ඒකෙනුත් හරියට solution එකක් හම්බුනේ නැහැ කියලා. ඉතින් ඔයා ඔයාගේ ෆොටෝස් ඩීලීට් කරන් පස්සේ ඔයාට ඒක permanent delete වුණාන් පස්සේ ඔයාට ආයෙ නැවත ගන්න ඕන නම් ඉතින් ඔයාලා try කරන්න පුළුවන් softwares කීපයක් තියෙනවා. මම ඒකත් description එකේ අනිවාර්යෙන් දාන්නම්. ඉතින් වීඩියෝ එකේ conclusion එක අවසානයේ මට කියන්න පුළුවන් ඔයාගේ phone එකේ photos videos delete වුණොත් iPhone එකේ විශේෂයෙන්ම ඔයා මේක නැවත recover කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලගේ කවුරු හරි එහෙම recover කරපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. මට ඒක ගොඩක් වැදගත් සහ අපි හැමෝටම අනිවාර්යෙන් මම ඒක ගැන අනිවාර්යෙන් නැවත වීඩියෝ එකක් කරනවා. ඉතින් මට හම්බෙච්ච මේ වෙතකන් තිබ්බ software solutions වලින් recover කරන්න බැරි වුණා. නමුත් description එකේ බලන්න සමහර paid versions කීපයක් මම දාලා තියන්නේ. ඉතින් ඔයාලට pay කරලා ගන්න පුළුවන් නම් එතනදී ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් කියන්න තියෙන්නේ ෆෝන් එක iPhone එක විශේෂයෙන්ම ෆොටෝස් වීඩියෝස් ඔයා ඩිලීට් කරොත් permanently ඔයාට ටිකක් ගන්න ඇත්තටම මට මේ විදිහේ solution එකක් හම්බුනේ නැහැ. YouTube එකේ තියෙන videos ගොඩක් ඒවා fake. ඉතින් කාට හරි එහෙම ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. පරිස්සම් කරගන්න ඔයාගේ data ඔයාලට පුළුවන් නම් අනිවාර්යයෙන්ම backup එකක් තියාගන්න. ඊළඟ ටීච් මම හැමෝටම ජය වේවා.